හරි Excel වල papers දෙකක ප්‍රශ්න අද මම සාකච්ඡා කරනවා. දැන් Excel මේ වෙනකොට ඔයාලට කරලා ඉවරයි වගේ. දැන් practical ටික තමයි පොඩ්ඩක් practical උතවල කරලා තියෙන්නේ මේ වෙනකොට. නමුත් ඔන්න චුට්ටක් මතක් කරගන්න තියෙනවා අපිට හෙට දවසේදී එකයි මතක් කරගන්න පුළුවන් නැවත. අඟහරුවාද කට්ටිය නම් තාම Excel පටන් ගත්තේ නැහැ. මේ ඔයාලගෙන Excel දැන් ඉවර වෙලා තියෙන අනිත් අයගේ. ඒක අර නිරපේක්ෂ සාපේක්ෂ කියන පොඩි කොටසක් තියෙනවා. අන්නේ චුට්ට හෙට පැහැදිලි කරලා හෙට Excel ඉවර කරලා මට PowerPoint පටන් ගන්නත් පුළුවන්. හරි. හෙට ප්‍රැක්ටිකල් දෙයක් Excel වලක් කරනවා නැවත. හරි. පැය 4ක් මම දාලා තියෙනවා සමහරක් අයට. හරි. එතකොට 10 පේපර් එකට එනවා මම. හරි. මෙන්න මේකට මට ආන්සර් එක කියන්නකො. මේක ඇතර නිරපේක්ෂ සාපේක්ෂ කතන්දරෙන් තමයි අහලා තියෙන්නේ. ඔයාලට හිතන විදිහට මට උත්තරේ එවන්න බලන්න. මම ඒක චුට්ටක් දැන් පැහැදිලි කරලා දෙන්නම් ඒක ගැන. සහ හෙට හොඳට මම පැහැදිලි කරන්නම්. ඔයාලා හිතන විදිහට මට ඔතනදී ආන්සර් එකක් දාන්නකෝ බලන්න. හරි ලස්සන ඒවල තියෙනවා. පස්සින්දු ඒවල තියෙනවා. හරි අපි බලමු නැවත. මොකද සමහරක් අයට Excel වල කරලා නැති නිසා පොඩ්ඩක් ඉතින් බේරවන්නේ මම ඒක පැහැදිලි කරන. ඉස්සෙල්ලා මම කියන මේ සාපේක්ෂ දැන් මෙතන කියලා තියෙන්නේ පහත් දැක්වෙන කොටු ලිපින ඇතුලින් මේ දැන් ඔයා දන්නෝනේ සෙල් ඇඩ්‍රස් එකක් වදින්නේ කොහොමද කියලා. සෙල් ඇඩ්‍රස් එකක් වැටෙන්නේ මුලින්ම ඉංග්‍රීසි අකුර කොලම් එකේ නේම් එක තමයි වැටෙන්නේ. ඊළඟට තමයි රෝ එකේ නම්බර වැටෙන්නේ. කවදාවත් 4B ඔහොම වැටෙන්නේ නැහැ හොඳේ. අනිවාර්යයෙන්ම කොලම් එක ABCD කියලා දෙන කොලම්ස් නේ. දැන් Excel sheet එකක් ගත්තොත් ඔයාලට මතක් කරගත්තොත් මේ කොලම්ස් ABCD කියන නමින් තියෙන්නේ. හරිද? rows තියෙන 1 2 3 කියලා. ඒතර අනිවාර්යයෙන්ම cell address එකක් ගත්තාම ඉස්සෙල්ලම කොලම් එකේ නම තමයි එන්නේ. අකුර තමයි ඉස්සෙල්ලම එන්නේ. දැන් මේක ගත්තොත් මේක ඇවිල්ලා I8. මේක ගත්තොත් B1. මේ පැත්තෙන් B1 ඉංග්‍රීසි අකුර තමයි. ඒ කියන්නේ කොලම් එකේ නම තමයි ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි එකේ ඉලක්කම එන්නේ. හරි ඉස්සෙල්ලා එකේ ඉලක්කම ඇවිල්ලා පස්සේ B එහෙම එන්නේ නැහැ. හොඳේ. හරි. එතකොට මේකේ අර සාපේක්ෂ නිරපේක්ෂ කතන්දරෙත් දාලා තියෙන මේ ඩොලර් මාක් එකකින් මම ඒක කියන්නේ. ඒක සමහරට දැන් සමහරක් අය දන්නේ නැතුව අයත් මෙතන ඉන්නවා. හොඳේ. ඒක ගැන ගැටලුවක් කරගන්න එපා. යාළුවට මම අනිවාර්යෙන් කරනවා ඒක. දැන් මම චූටි පැහැදිලි කිරීමක් ඒ සම්බන්ධව සරලව කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒක තේරුම් නැත්නම් ඒ ගැන හිතන්න එපා. මම හෙට ක්ලාස් එකේදී ඒක මම අනිවාර්යයෙන්ම පැහැදිලි කරලා දෙන්නම්. හරි. මේක පොඩක් වෙනම හරි. දැන්ට චුට්ටක් මම පැහැදිලි කරන්නම්. ඒකට බලන්න පුළුවන්ද කියලා තේරුම් ගන්න. හරි. සාපේක්ෂ සහ නිරපේක්ෂ කියන එකේ වෙනස. හරි. right. මම Excel එක open කරගන්නම්. හරි. දැන් එන්න මෙතන values ටිකක් තියෙනවා. හරිද? දැන් මට ඕන මේ දෙකේ එකතුව මේ E එකයි F එකයි මෙන්න මේ දෙකේ එකතුව මෙතෙන්ට ගන්න. ඒතර ඔයාලා කොහොමද කරන්නේ? අපි සම් එකක් දාමුකෝ. සමානයි කියලා ගැහුවා. සම් කියලා ගැහුවා. වරහන ඇරියා. මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙම ඇද්දා. වරහන වහලා enter කරා. ඊට පස්සේ මේ ඉතුරු ටික උත්තර ටික ගන්න. ඔයා මෙහෙම අදිනවනේ පල්ලට. අදිනවනේ ඉතුරු ටික උත්තර ටික එනවා. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මේ උත්තරේ මම ගත්තේ මෙයාගෙන් මෙයා වැඩි කරලා. sorry. මෙයායි මෙයා එකතු කරලා ගත්තේ. මෙතනින් පල්ලහැට අදිනකොට මෙයා මොකද කරන්නේ? මෙයාගෙන් මෙයාව මේ දෙන්නව එකතු කරලා මෙතන උත්තරේ ගන්නවා. මේ රූලට එනකොට මේ දෙන්නව එකතු කරලා මේ උත්තරේ ගන්නවා.
මේ රූලට එනකොට මේ දෙන්නගේ උත්තරේ එකතු කරලා මෙතෙන්ට ගන්න. ඒ කියන්නේ ඔන්න ඔකට තමයි සාපේක්ෂ න්‍යාය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මෙතනින් පල්ලහැට ඒ පළවෙනි උත්තරේ මෙයාට මෙයාව එකතු කරලා ගන්නවා. අරගෙන පල්ලහැට අදිනකොට ඊට සාපේක්ෂව මේ දෙන්න උත්තරේ මෙතෙන්ටත් මේ දෙන්නගේ උත්තරේ මෙතෙන්ටත් මේ දෙන්නගේ උත්තරේ මෙතෙන්ටත් එනවා. ඕක තමයි සාපේක්ෂ කියලා කියන්නේ. ඕක ඉතින් අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ඔයාලා කොහොමත් කරාම ඉන්නේ ඒක සාපේක්ෂ. නිරපේක්ෂ කෝෂභූමිය කියන්නේ මොකක්ද දන්නවද? මට ඕන දැන් මෙයාගෙන් මෙයාව එකතු කරලා මෙතෙන්ට උත්තරේ ගන්න ඕන. ඔයාලා හිතන්න මට ඕන මේ මෙතෙන්ට මෙන්න මේ උත්තරේ ගන්නකොට මට ඕන මෙයාගෙන් මෙයාව එකතු කරලා නෙමෙයි. මෙයායිතුයි එකතු කරලා උත්තරේ ගන්න ඕන. ආයි මේකට එනකොට මෙයායිතුයි මේ 10 එකතු කරලා උත්තරේ ගන්න ඕන. මේකට එනකොටත් මේ 5යි මේ 10 එකතු කරලා ගන්න ඕන. ඒ කියන්නේ මේ ටික වෙනස් වෙන්න ඕන. මෙයාව වෙනස් වෙන්න බෑ. සාමාන්‍ය විදිහට ගන්නකොට මෙයාගේ එකතු වෙලා මෙතන එනවා මෙයාගේ මෙතන ඒ ගොල්ලම සාපේක්ෂව වෙනස් වෙනවනේ. මට දැන් ඕන මෙහෙම දෙයක් කරන්න. මේ තියෙන හැම එකක්ම මෙන්න මේ 10න් විතරක් වැඩි කරලා ගන්න ඕනේ. ඒ කියන්නේ 10යි 5යි 15යි. මෙතෙන්ට එනකොට 20යි 3යි නෙමෙයි. 3යි 10යි එකතු වෙන්න ඕනේ. මෙතෙන් එනකොට 2යි 10යි එකතු වෙන්න ඕනේ. මෙතෙන්ට එනකොට 5යි 10යි එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාව පල්ලහැට සාපේක්ෂව වෙන්න ඕන. මෙයා එන්න බෑ. මෙයා මෙතන නැවතිලා ඉන්න ඕන. නිකන් අර ඇබ්සලියුට් එකක් වෙලා. ඒ කියන්නේ නියතයක් වෙලා මෙයාව ඉන්න ඕන. මෙයාගෙන් තමයි හැමෝම වැඩි වෙන්න ඕන. අන්න එහෙම දෙයක් කරනවා කියලා හිතන්නකෝ. ඔන්න ඕකට තමයි නිරපේක්ෂ කෝෂභූමිය කියන්නේ. ඒතර අපි එහෙම දෙයක් කරන්නේ කොහොමද? ඉතින් මෙහෙම දාන්න පුළුවන්. සමානයි සම් කියලා දාලා මෙහෙම දාලා මෙයාව මෙහෙම ඇදලා ඔහම වරහන දාලා එන්ටර් කරනවා. එතකොට අවුලක් නැහැ. හැබැයි එතකොට මේ දෙන්නගේ උත්තරේ එනවා. හැබැයි මෙහෙම දාලා මේක පල්ලෙහාට දැම්මකො වෙන්නේ මේ දෙන්න එකතු කරලා තමයි උත්තරේ එන්නේ. මෙතෙන්ට එනකොට මේ දෙන්නම එකතු කරලා උත්තරේ එන්නේ. මෙතෙන්ට එනකොට මේ දෙන්නම එකතු කරලා එන්නේ. දැන් මට ඕනේ එහෙම වෙන්න නෙමෙයිනේ. මෙයාව නියතයක් විතර තියාගන්න ඕන. මෙතනින් පල්ලෙහාට එනකොට මේ එන ඉලක්කම් ටික මෙන්න මෙයාගෙන් වැඩි වෙවි උත්තරේ මෙතෙන්ට එන්න ඕන. ඒකට මම මොකක්ද දන්නවද කරන්න ඕන? ඒ කියන්නේ දැන් මෙන්න මේ පැත්තට ගන්නේ මේ රෝනේ. ඒ කියන්නේ 2 3 4 කියලා මේ රෝනේ ගන්නෙ. මෙන්න මේ රෝ ටික මෙතනින් පල්ලෙහාට එන්න ඕන කොහොමත්. මෙයාව එහෙම එන්න බෑනේ. මෙයාව මෙතන બ્લોක් කරලා නැවතිලා තියෙන්න ඕන. ඉතින් මෙන්න මෙයාව මෙතන બ્લોක් කරලා නවත්ත ගන්න පුළුවන් හරි. ඒක මේක මෙතනින් පල්ලෙහාට අදිනකොට මේගොල්ලෝ මෙහින් පල්ලෙහාට ඇදෙන්නේ නැති වෙන නවත්ත ගන්න තිබ්බනම් හරි නේද? එහෙනම් මම කරන්නේ මෙන්න මේකේ ඒ කියන්නේ මෙන්න මේ E2 එකේ මෙන්න මේ 2 කියන එකට ඉස්සරහින් ඩොලර් මාක් එකක් දානවා. ඒ කියන්නේ මම මොකද කරේ? මෙන්න මේ රෝ එක બ્લોක් කරා. ඒ කියන්නේ මෙතන ඉඳන් පල්ලෙහාට අදිනකොට මෙයා පල්ලෙහාට එන්නේ නැහැ. මෙයා මෙතන නැවතිලාම ඉන්නවා. මෙයාගෙන් තමයි මේගොල්ලෝ වැඩි වෙන්නේ. මෙන්න මේ රෝ එකට ඩොලර් මාක් එකක් දැම්මා. එතකොට වෙන්නේ ඔය කරේ මම රෝ එක બ્લોක් කරේ එක. ඔයාට ඕන නම් මේ කොලම් එකත් બ્લોක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇතර මෙතන කොලම් එක બ્લોක් කරන්න ඕනේ නැහැ. මේ පැත්තට ඇදීමක් කරන්නේ නැහැනේ. මේ පැත්තට ඇදීමක් කරන්නේ නැහැනේ. මේ කොලම් එකමනේ මෙතන නැවතිලා තියෙන්නේ. ඒ නිසා කොලම් එක બ્લોක් කරන්න ඕනේ නැහැ. කොලම් එකත් ඔයාට બ્લોක් කරන්න ඕන නම් මෙතෙන්ට ඩොලර් මාක් එකක් දාන්න. එතකොට මේ කොලම් එක කවුරු හරි මේ පැත්තට ඇද්දොත් මෙයාව මේ පැත්තට පනින්නේ නැහැ. හරි. මෙතෙන්දී එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි පල්ලෙහාටනේ අදින්නේ. කොලම් එක එකයිනේ. ඒ නිසා රෝ එක විතරක් બ્લોක් කරන්න රෝ එකට ඉස්සරහින් ඩොලර් මාක් එකක් දැම්මම හරි. දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න මම පල්ලෙහාට අදිනවා. දැන් මොකද උනේ බලන්න. දැන් කෝපඩක් කියන එක හරියට ආවේ නැහැ. චුට්ටක් විනාඩියක් දෙන්න මට. ආයි දෙන්න. ඒක මම දැන් ගත්ත ඉඩිය වැරදුනාද කොහෙද? සමානයි සම් වරහණක් කැරියා මේ දෙන්නව අරගෙන ගන්නවනේ. මෙන්න මෙතෙන්ට මම දානවා ඩොලර් මාක් එකක්. හරි 15යිනේ. මෙතෙන් දෙවෙනි රූලට යනකොට 13 නේ එන්න ඕනේ. ඇයි මේ දෙන එකතු වෙලා? හරි බලමු 13 වෙනවද කියලා. 38ක් ආවා. ඒ මොකද? ඒ දෙන්නම එකතු වෙන්න ඕන. හරි නං හොඳේ. මොකක්ද ඒ උනේ? පොඩක් ඉන්න. නැවත සැරයක් බලමු. ඉස්සෙල්ලා අපි normal එකක් ගමු. sum මේ දෙන්න එකතු කරනවා. 10යි 5යි 15යි. 20යි 3යි 23යි. හරි. ආයෙ කරමු. නෑ එතන 38ක් එනවා. ඒකට හේතුව මොකද්ද?
මෙයා මෙයාගෙන් වැඩි වෙලා තමයි එන්න ඕන. මම බ්ලොක් කරා හරි නේද ඒක E2 එක. මොකක්ද මේ වෙන සීන් එක? සර් වෝටර්මාක් දෙකක් අතරට දාන්න ඊට වෙන්න ඕන. මොකක්ද මාද? මොනවා මාක් දෙයක් අතරද? ඔසේ දාන මාක් දෙකක් අතරට දාන්න එන්න ඕන. නෑ. 100ක උත්තර. හරි පොඩක් කියනකො බං. මෙහෙම ගමුකෝ අපි. ඒක මම ගත්ත විදිය මේ අවුරුද්ද කීයක් දන්නේ පොඩක්. අපි නිකන් මෙහෙම එකක් දාමු නෝවල් එකක් දාමු මේ විදියට. මෙහෙම දාමුකෝ. හරි උත්තරේ එනවනේ. උත්තර මෙහෙම ඇද්දට පස්සේ හරි උත්තරේ වන ඔය සාපේක්ෂක. මෙහෙම දාන්න බෑ. හරි. මේකේ මෙන්න මෙතෙන්ට මම දානවා ඩොලර් මාක් එකක්. 15 එන්න ඕන. හරි. ඊට පස්සේ මෙතනින් 15ට අදිනකොට දැන් හරි. ඒක මම හිතන්නේ ෆන්ක්ෂන් එකට වැඩ කරේ නෑ කියවනේ. දැන් හරිනේ. දැන් හරි. මේ දෙන්න එකතු වෙලා 15 ආවා. ඊළඟට මේ දෙන්න එකතු වෙලා 13 ආවා. මේ දෙන්න එකතු වෙලා 12 ආවා. මේ දෙන්න එකතු වෙලා 15 ආවා. මොකක්ද උනේ එතකොට? මේගොල්ලෝ පල්ලහැට ගියා. මෙතනින් මෙයාව නැවතලා තියාගත්තා. මට ඕන එයාව නවත්ත ගන්න. ඉතින් මම එතන ඉස්සරහින් ඩොලර් මාක් එකක් දැව්වා. හරි. ඔන්න ඕකට තමයි ඉතින් ඇබ්සලියුට් කරනවා කියලා කියන්නේ. ඕක මම වැඩිතර මම හෙට පැහැදිලි කරන්නම්. හොඳ ඒක බෝඩ් එකේ ලියලා වට පැහැදිලි කරන්න. මම මේ දැනට පොඩි මේකක් දුන්න සමහරට වට තේරුන්නේ නැත්නම් ඒ කියන්නේ මගේ ටියුට් එකේ ඔකට මම වෙනම හදලා තියෙනවා වට පැහැදිලි කරන්න. හරි. ඒ නිසා දැන් තේරුන්නේ නැත්නම් ඒක එච්චර හිතන්න එපා. ඒක මම හරියටම කරන්න. හරි. හරි දැන් අර මේ පේපර් එකට අවශ්‍ය නිසා මම චුට්ටක් වට පැහැදිලි කරේ. හරි. හරි. ඕකේ වෙන්නේ ඔන්න ඔහම එකක්. ඇබ්සලියුට් කරනවා. ඒ කියන්නේ මෙන්න මෙයාව නියත කරලා තියෙනවා. මෙයාව නියත කරන්න නම් පල්ලෙහාට එන්නේ නැති වෙන්න ඊට ඉස්සරහින් ඩොලර් මාක් එකක් දාන්න. කවදාවත් ඩොලර් මාක් එකක් මේකට අවසානයේ හැම වදින්නේ නැත. ඩොලර් මාක් එකක් දානවා නම් එක්ක මේ දෙකේ ඉලක්ක මෙතන මේ අංකෙට ඉස්සරහින් එන්නේ එක්ක නැත්තම් මෙන්න මෙතන තමයි ඩොලර් මාක් එක එන්නේ. ඔන්න ඔය තැන් දෙකෙන් එක තමයි මෙන්න මේ පිටිපස්සට එම ඩොලර් මාක් එකක් කවදාවත් වදින්නේ නැත. හරි. ඒක දෙක හොඳට මතක තියාගන්න. එක්ක මුලට එන්නේ එක්ක මැදට එන්නේ. ඒකෙන් පස්සේ කවදාවත් ඩොලර් මාක් එකක් එන්නේ නැත. හරි. එතකොට ඔයාට මෙන්න මේකේ උත්තරෙත් එක්ක බැලුවොතින් ඔයාට උත්තරේ තීරණය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ ඒක උත්තරයක් විතර ගන්න පුළුවන්. හරිනේ. ඇයි? ඒකේ ඩොලර් ඒක උත්තරයක් විතර ගන්න බෑ. ඇයි? ඩොලර් මාක් එක පිටිපස්සෙන් දාලා තියෙන්නේ මේ. එහෙනම් මේක උත්තරයක් ගන්න බෑ. මෙන්න මේක උත්තරයක් විතර ගන්න පුළුවන් B එක. ඇයි? ඒකේ බලන්න ඩොලර් මාක් එක මුලටයි මැදටයි දාලා තියෙන්නේ. මේකෙන් පස්සේ දාලා නැහැ. මේක උත්තරයක් විතර ගන්න බෑ. මොකද මේකෙත් E අකුරට පිටිපස්සෙන් ඩොලර් මාක් එකක් ගාලා. එහෙම ඒව එන්න බෑ කවදාවත්. මේක ගන්න පුළුවන්. මේක තියෙන්නේ E එකයි 5යි අතර. එහෙනම් මෙන්න මේ උත්තර දෙක තමයි ගන්න පුළුවන්. B එක සහ D එක. ඉතින් B එක සහ D එක උත්තරයක් එන්නේ තුන්වෙනි උත්තරය. එතකොට මේකේ ආන්සර් එක එන්න ඕන තුන්වෙනි උත්තරය. මේක සාපේක්ෂ නිරපේක්ෂ කතාව උත්තර වැඩි දුර යන්න ඕනේ නැහැ මේකට නම්. මේක දිහා බලලා උත්තරේ කියන්න පුළුවන්. ඔයාලා මතක තියාගන්න කවදාවත් ඩොලර් මාක් එකක් පිටිපස්සට එන්නේ නැත. හරි? එක්ක මේ වගේ මැදට එන්නේ. එහෙම නැත්නම් මේ වගේ මැදට එන්නේ. මේ අවසානට එන්නේ නැහැ. මේ දෙකේම අවසානට ඇවිල්ලා තියෙන්නේ. හරි? හරිද? B එකයි D එක තමයි උත්තරේ. හරි? ඒ කියන්නේ ආන්සර් එක 3. මේ තියෙන්නේ B2 relative කියන්නේ අර මුකුත් නොදා අපි ගන්න එක. absolute කියලා කියන්නේ නිරපේක්ෂ. ඒ කියන්නේ මෙන්න මෙහෙම මුලට තමයි එන්නේ. හරි? හරි. එතකොට ඔයාලට මෙහෙම දුන්නොතින් රෝ එක විතරයි ලොක් වෙලා තියෙන්නේ. මෙහෙමයි මෙහෙම දුන්නොත් B අකුරට ඉස්සරහින් දුන්නොත් කොලම් එක බ්ලොක් වෙලා තියෙන්නේ. ඇයි? මෙතන රෝ එකනේ B කියන්නේ කොලම් එකනේ. දෙක කියන්නේ රෝ එක. රෝ එක බ්ලොක් කරනවා නම් රෝ එකට ඉස්සරහින් ඩොලර් මාක් එක දාන්න. කොලම් එක විතරක් බ්ලොක් කරනවා නම් කොලම් එකට ඉස්සරහින් බ්ලොක් මේ ඩොලර් මාක් එක දාන්න. ඔයාලට කොලම් එකයි රෝ එකයි දෙකම බ්ලොක් කරන්න ඕන නම් රෝ එක ඉස්සරහින් ඩොලර් මාක් එකක් දාලා B එක ඉස්සරහින් ඩොලර් මාක් එකක් දාන්න. ඒතර සම්පූර්ණ සෙල් එකම බ්ලොක් වෙනවා. හරි. ඔක තවදුරටත් මම හෙට පැහැදිලි කරන්නම්. හරි. right. හරි. ඒතර answer is 3. right. right. එහෙනම් ඊළඟ එකට යමුකෝ බලන්න. ඔන්න ඕක දෙන්න. ඕක නම් හරිම ලේසි. ඕක ලේසි. ඔගේ සාපේක්ෂ නිරපේක්ෂ කතාව විතරයි ඔයාලට අමාරු නම් අමාරු වෙන්න ඕන. හොඳ වෙන කිසි දෙයක් අමාරු වෙන්න දෙයක් නෑ. මොකද ඔයාලා එක දහසක් හරි ප්‍රැක්ටිකල් කරලා මොතනින් එහාට තියෙන ප්‍රශ්න ටිකට කිසි ප්‍රශ්නයක් එන්නේ නෑ ඔයාලට. හොඳ උත්තර දෙන්න පුළුවන්. අරක විතරයි පොඩ්ඩක් හිර වෙන එකක් තියෙන්නේ. හරි පස්සේ ලියවල තියෙන උත්තරය
හරි. ඉරේෂය වල තියෙනවා. රසිදු ඒ වල තියෙනවා. ලස්සිනිය වල තියෙනවා. හරි මම හිතනවා හරියටි කියලා බලමුනේ. ඔව් මෙතන පැතුරුම් පතක පේලිය සහ තීරයක ඡේදනය හඳුන්වනු ලබන්නේ. අපි චුට්ටක් බලමුකෝ. දැන් මේව තමයි පේලි. තීරු කොලම්ස්. පේලි කියන්නේ මේවා. මේ දෙකම ජොයින් වෙන තැන මොකද්ද? අපි මේ දෙක ජොයින් වෙන තැනකට කියනවා සෙල් එකක් කියලා. මේ C කොලම් එකයි 3 කියන රෝ එකයි ජොයින් වෙන තැන C3 කියන කොලම් එක හැදෙනවා. දැන් මෙතන ගත්තාම D කියන කොලම් එක සහ 10 කියන රෝ එක ජොයින් වෙන තැන D10 මේ සෙල් එක හැදෙනවා. නැත්නම් කෝෂය හැදෙනවා. මේක ක්ලික් කරාම C කියන කොලම් එක සහ නැත්නම් C කියන තීරුව සහ 11 නැත්නම් 11 කියන පේලිය ජොයින් වෙන තැන C11 කියන කෝෂය හැදෙනවා. නැත්නම් සෙල් එක හැදෙනවා. හරි. එතන මෙතන කියලා තියෙන්නේ පැතුරු පතක පේලියක නැත්නම් රෝ එකක සහ කොලම් එකක් ඡේදනය වෙන තැන හඳුන්වන්නේ කොටුවක් සෙල් එකක් යනුවෙන්. උත්තරේ 3. ඒක හරි. ඔයාලා කියපු උත්තරේ හරි. හරි. රයිට්. ඔන්න ඔකට උත්තරේ වන්න බලන්න. ඔන්න අර ඉස්සලා මේ සාපේක්ෂ කතන්දරය ඔන්න ඔතන කියලා තියෙනවා. සාපේක්ෂ කතන්දරය. හරි. ඒක පොඩක් තේරුම් ගත්තා නම් මම කියලා දීපු ටික මට මේකට උත්තරේ කියන්න බලන්න. මේකේ කියලා තියෙන්නේ සරලව පොඩ්ඩක් කියන්නම්. D2 කොටුවේහි D2 කියන්නේ මෙන්න මෙතනනේ. කොටුවට ඇති සූත්‍රය ඇවිල්ලා මේ D2 වලට උත්තරය ඇවිල්ලා තියෙන්නේ B2 එකයි C2 එක එකතු කරලා තමයි මේ D2 උත්තරය ඇවිල්ලා තියෙන්නේ. එයා කියනවා D3. දැන් හැබැයි මෙතන ඇබ්සලියුට් කරලක් තියෙනවා මේ. අර වගේ නිරපේක්ෂ කරලක් තියෙනවා. එහෙම කළා මේ D2 මේක මෙහෙම පල්ලෙහාට ඇද්දාම මේ උත්තරේ මෙහෙම පල්ලෙහාට ඇද්දාම මෙන්න මේ D2 වලට එන්න ඕන උත්තරේ මොකද්ද කියලා තමයි අහන්නේ. D2 නේ sorry D3 නේ. මෙන්න මේ D3 කියන සෙල් එකට එන්න ඕන මේක පල්ලෙහාට ඇද්දාම D3 කියන්නේ මෙන්න මේ දෙක එකතු කරලා තියෙන්නේ. හොඳේ. එකතු කරලා දැන් මෙතන උත්තරය ඇවිල්ලා තියෙන්නේ. මේක පල්ලෙහාට ඇද්දාම මෙතෙන්ට එන උත්තරේ මොකද්ද කියලා අහන්නේ. හැබැයි මෙන්න මේක බ්ලොක් කරලා තියෙනවා. අර මං කිව්ව විදියට. බලන්න මට කියන්න බෑ මෙතන උත්තරේ මොකක්ද දෙන්න ඕන කියලා. හරි ලේසි. දැන් අරක තේරුම් ගත්තා නම් ඔන්න උත්තරේ දෙන්න පුළුවන්. හරි PU මේ වල තියෙනවා හරි. රසිදුත් එව්වා. පසින්දු ලසිනි හරි. හරි ඉරේෂ් හරි. හරි. හරි ලසින් නැවත උත්තරයක් කියවලා තියෙනවා. සෙල් එකක් කියවලා. හරියි බලමු. දැන් මෙතන කියලා තියෙන්නේ 5යි 6යි එකතු කළාම 11ක් ඇවිල්ලා තියෙනවා. මෙතෙන්ට එන උත්තරේනේ අහන්නේ. ඉතින් මේක ඇද්දොත් 4යි 5යි හරිනම් 9යි එන්න ඕන සාමාන්‍ය සාපේක්ෂ කෝෂයක් වුණා නන්නේ. නමුත් සාපේක්ෂ එකක් නෙමෙයි මෙන්න මෙතන මේක නිරපේක්ෂ කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන රෝ එක බ්ලොක් කරලා තියෙනවා. කොලම් එකත් බ්ලොක් කරලා තියෙනවා. ඉතින් කොලම් එක බ්ලොක් කිරීම අදාළ වෙන්නේ නැහැ. මොකද අපි මේ පැත්තට අදින්නේ නැහැනේ. මේ පැත්තටවත් මේ පැත්තටවත් අදින්නේ නැහැ. අපි අදින්නේ මේ පැත්තට විතරයි. ඒ නිසා අපිට මේ දෙපැත්තට අදිනවා නම් තමයි කොලම් එක බ්ලොක් කරන්න ඕනේ. ඉතින් කොලම් එක බ්ලොක් කිරීම අපිට අදාළ වෙන්නේ නැහැ. මෙතනින් පල්ලෙහාට ඇදෙනකොට මෙන්න මේක මෙතන නවත්ත ගන්න නේ ඕන. එහෙනම් රෝ එක බ්ලොක් කරන් ඇතිනේ. හරි. ඒ නිසා අපිට ඒක අදාළ නැහැ. රෝ එක බ්ලොක් කරන්න තියෙනවා. එතකොට උත්තරේ වෙන්න ඕන මොකක්ද දන්නවද? හරි. එතකොට ඒ කියන්නේ මෙන්න මේ B2 කියන එකේ 2 දෙක කියන එක බ්ලොක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇබ්සලියුට් කරලා තියෙන්නේ. නැත්නම් නියත කරලා තියෙන්නේ. 5යි 6යි එකතු කරනවාම 11යි උත්තරේ. මෙතනින් පල්ලෙහාට ඇද්දාම මේ දෙන්නව නෙවෙයි වැඩි වෙන්නේ. මෙයා බ්ලොක් කරලා නෙවෙයි. මෙයා පල්ලෙහාට එන්නේ නැනේ. මෙයාට එකතු වෙනවා. 5යි 6යි 11යි මේ දෙක එකතු වෙනවා. 5යි 5යි 10යි. 10යි උත්තරේ එන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ තමයි හරි. ඒතර ඔයාලේ උත්තරේ හරි. 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 ඇබ්සලියුට් කරලා නෙති. ඒක අදාන්දරේ ඔයාලා මම හිතන තේරුම් ගන්න තියෙනවා. මොකද තියෙන්නේ?
B ඩොලර් මාක් එකක් දාලා තියෙනවා 2 එකට ඩොලර් මාක් එකක් දෙනවා. ඒ කියන්නේ මුළු සෙල් එකම බ්ලොක් කරලා තියෙනවා. ඉතින් අවුලක් නැහැ. මේ දෙක එකතු වුණාම ගානට 10 එනවා උත්තර. හරි. මෙන්න ඊළඟ ප්‍රශ්නේ 2011 රචනා ප්‍රශ්නේ තුන්වෙනි කොටස. මේක තමයි සම්පූර්ණ ප්‍රශ්නේ. මේක බැලුවම වාට එකපාරට හිතා ගන්න බැරි නිසා මම ඒකේ අවශ්‍ය කොටස් ටික මගේ ලොකුට අරන් තියෙනවා. හරි. ওই ප්‍රශ්නේ උත්තරේ මට එවන්න බලන්න හරිම ලේසි. ඕවා නම් උත්තර වලට දෙන්න පුළුවන්. හොඳයි. ඔය ප්‍රැක්ටිකල් කරන නිසා ඔයාලට ගැටලුවක් එන්නේ නැහැ. හරියට ප්‍රශ්නේ මීට කියවලා තේරුම් අරගෙන උත්තරේ එවන්න බලන්න. ෆෝමියුලා සහ ෆන්ක්ෂන් ගැන මම කිව්වා. ෆෝමියුලා කියලා කියන්නේ අර හිතලා උනත් අර නේ අරක දන මේක දන මේකෙන් මේක අඩු කරනවා අන්න ඒ වගේ කරන ඒවා. ෆන්ක්ෂන් කියලා කියන්නේ සම් මැක්ස් වගේ අර ෆන්ක්ෂන් එකකින් කරන ඒවා. මෙතන ෆන්ක්ෂන් භාවිතා කරන්නේ නැහැයිලු. ෆෝමියුලා විතරයිලු භාවිතා කරන්නේ. ෆෝමියුලා භාවිතා කරලා උත්තරේ ගන්න විදිය දාන්න කියලා තමයි කියන්නේ. බලන්න මට එවන්න බලන්න. හරි. උත්තරේ වල තියෙන බලමු. පසින්දු රසින්දු උත්තරයක් එවලා තියෙනවා. පසින්දු එවලා තියෙනවා. පියුමි එවලා තියෙනවා. ඔව් මෙතන ඉරේෂ් මෙතන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ නැහැ කියලා තියෙනවා. ශ්‍රිත පාවිච්චි කරන්නේ නැහැ කියලා තියෙනව නේද? ෆන්ක්ෂන් එකක් නොදා ෆෝමියුලා විදියට ගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි අපි බලමුකෝ. ඉතින් අමිල කපිල පාතිමා සහ රාජිෂෙන් හතර දෙනා වාණිජ්‍ය ඉංග්‍රීසි ගණිත විද්‍යාව සඳහා ලබාගත් ලකුණු ටික තියෙනවලු. අමිල විසින් ලබාගත් ලකුණු ගණනය කිරීම සඳහා අමිල විසින් ලබාගත් මුල් ලකුණු ගණනය කිරීම සඳහා අවශ්‍ය සූත්‍රය සිත භාවිතා නොකරයි. ඒ කියන්නේ ෆන්ක්ෂන් භාවිතා කරන්න එපාලු. සූත්‍රයක් පාවිච්චි කරලා C8 ඒ කියන්නේ මෙන්න මේ කොටුවේ ලකුණු කරන්නලු මෙන්න මෙයාගේද. ඒ කියන්නේ ෆන්ක්ෂන් නෙවෙයි දැන් ඔයාලට මේ කවුද අපේ ඉරේෂ්‍ය වපු එක හරි ෆන්ක්ෂන් නං හරි ෆන්ක්ෂන් එකේදී දාලා තියෙන්නේ එහෙම නේද? C4 C7 හරි. ඒ ෆන්ක්ෂන් එක මෙතන කියලා තියෙනවා හැබැයි සිත භාවිතා නොකර කියලා. එහෙනම් සිතයක් නෙවා ෆෝමියුලා එකක් විතර ගන්න ඕන. ගන්න ඕන C8 කියන සෙල් එකට. එතකොට අමිලගේනේ. අමිලගේ තියෙන්නේ මොන සෙල් මේ කොලම් එකේද? C කියන කොලම් එකේ තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕන මොකද? ෆෝමියුලා එකක් නේ දාන්න කියලා තියෙන්නේ. එහෙනම් සමානයි. මෙන්න මේ ටික එකතු කරා නම් හරි නේද? ඒක නිකන් සංඛ්‍යා නෙමෙයි. කොලම්ස් මේ සෙල් වලින් කියනවා නම් C4 plus C5 plus C6 plus C7 ඔන්න ඕක තමයි උත්තරේ එන්නේ. ඇයි මෙතෙන්ටනේ උත්තරේ ගන්න කියලා තියෙන C8 වලටනේ අමිලගේනේ අමිලින් මේකේනේ. ඒතකොට මෙන්න මේ වැලියුස් ටික එකතුවනේ ගන්න ඕන. ෆන්ක්ෂන් පාවිච්චි කරන්නත් එපා කියලා තියෙනවනේ. එහෙනම් අපිට ෆෝමියුලා එකක් විතර ලියන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ සෙල් ඇඩ්‍රස් ටික ලියන්න. C1 85 තියෙන්නේ C4. 75 තියෙන්නේ C5. 65 තියෙන්නේ C6. 70 තියෙන්නේ C7. ආනේ මෙන්න මේ ටික ලියාගෙන යන්නයි තියෙන්නේ. ඒක පැහැදිලිව කියලා තියෙනවා. ඔව් මේ ලසිනිගේ හරි. එතකොට මේ PUB B වලින් දාලා තියෙන්නේ. B කියලා කියන්නේ B හොයන්න බැරි. B වල නෑනේ. B වල තියෙන්නේ මේ කොමර්ස් ඉංග්‍රීසි මැත්ස් කියන සබ්ජෙක්ට් එකනේ.
B නෙමෙයි C එකේනේ හොයන්න තියෙන්නේ C8 එකේනේ. හරි. එතකොට මේ රසිදු 295ක් කියලා තියෙනවා මම හිතන්නේ අරගේ උත්තරේ ඒක 295ක් කියලා තියෙනවා. නෑ මෙතන කියලා තියෙන්නේ ඒ අවශ්‍ය සෙල් එකේ ලියන සූත්‍රය සඳහන් කරන්න කියලා ලියලා තියෙන්නේ. හරි. නෑ වරහන් දැම්මට ප්‍රශ්නයක් නෑ. වරහනක් ගන්නවා. හරි. එහෙම ගැටලුවක් නෑ. හරි. හරි. ඔන්න ඔක එන්න ඕන ඉතින්. හරිම ලේසි. හරි. right. බලන්න Excel වල අමාරු නෑ. හොඳේ ඔයාලා ප්‍රැක්ටිකල් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි හෙටත් ප්‍රැක්ටිකල් ටිකක් කරමු මේකේ. කළා PowerPoint වලට යන්න. එතකොට ඔයාලට එක්සෑම් එකට එහෙම ලේසි ඒ ගොඩක්. හරි මෙන්න ඊළඟ එකට උත්තරේ කියන්නකෝ එහෙනම්. ඔව් මම හිතා ඊළඟ එකට උත්තරේ එවල තියෙනවා පසිදු. එතකොට දැන් කපිලගේ ටික ගන්න මුල් ලකුණු ගණනය කිරීම සඳහා D8 කොටුවට දාන ටික මොකද්ද කියලා අහන්න. ඉතින් අරකම D දාලා ගන්න නෙදිනේ. සූත්‍රය එකක් කියලා තියෙන සූත්‍රය. සූත්‍රයක් කියන්නේ හොඳේ. ෆන්ක්ෂන් සිතයක් නෙවෙයි. සිත කියන්නේ ෆන්ක්ෂන් එකනේ. සූත්‍රයක් අහන්නේ. සූත්‍ර කියන්නේ ෆෝමියුලා එක. සූත්‍රයේ සිතේ පටලවා ගන්න එපා. හරි ශ්‍රිතය තමයි අනම්මනන් එන්නේ. සූත්‍රයේ ඉන්නේ අර D1 D2 ඒවා ඒ වගේ එන එක. හරි. දැන් මම ලියවල වෙන්න බෑ. හරි. එතකොට මෙයාගේ හරි රසිදුගේ හරි. පසිදුගෙත් හරි. අයිතියත් බං. ඔක එකත් හිර වුණාද? හරි. බලමු එහෙනම් අපි. දැන් කියලා තියෙන අමිලගේ ලකුණු. අමිලගේ මුල් ලකුණු ගණනය කිරීම සඳහා C8 කොටුවෙහි ඇතුළත් කළ සූත්‍රය කපිලගේ. ඒ C8 එකේදීම ඇතුළත් කරපු එක කපිලගේ මුල් ලකුණු ගණනය කිරීම සඳහා D8ට පිටපත් කරනවා. දැන් කපිලගේ ලකුණු ගන්නවා D8ට එපැයි. D8ට එන්න ඕනද මොකද්ද කියලා අහන්න. ඉතින් අරකමනේ. දැන් මෙතන C4 කියලා කියපු එක දැන් මෙතෙන්ට එන්න ඕන නම් මොකද්ද? D4 D5 plus D6 plus D7. ඒකනේ ඉතින් මේක ලියන්න පුළුවන් නම් මේකට ආවම D එන්න ඕනේ කියලා තේරෙනවනේ. මේක තියෙන C කොලම් එක. ඒකයි C plus කියලා එහෙම ආවේ. දැන් මේක D එකට ආවම D වලින් එන්න ඕනේ. හරිද? D4 D5 D6 D7 ඔච්චරයි. අර මෙතෙන්ට දාපු එකම D කොලම් නිසා D කියලා දාන්න එච්චරයි. හරිම ලේසි. හරි. right. අන්න මම ඊළඟ එකට ගියා. හරි. ඒක නම් ඔන්න සම් එක දාලා ලියන්න කියලා තියෙනවා. F8 කොටුවේ. ඒක සම් එකෙන් ගන්න කියලා තමයි කියන්නේ මෙයාගේ. ඔන්න අර ඉරේස් කිව්ව විදිහට ඔන්න මෙන්න මේක ගන්න පුළුවන්. හරි. එවන්න බඳ උත්තරේ මොකද? පස්සේ දෙවල තියෙනවා. හරි. ප්‍රැක්ටිකල් හරියට කරපු අයට කරන්න පුළුවන් මේක. හරි. අවබෝධයෙන් කරපු අයට. හරි මේ ලස්නීගේ හරි රසිදුගේ එවපු විදිය හරි හැබැයි ඕකේ ධනක් අවශ්‍ය වෙන්නේ නැහැ හරි ඔක දානකොට ධනක් අවශ්‍ය වෙන්නේ නැහැ කමා දාගෙන ගියා නම් හරි ওই ටිකට ඔහොම ගන්න පුළුවන් ධනක් එන්නේ නැහැ ෆන්ක්ෂන් එකක ඇතුලේ ෆන්ක්ෂන් එකයි ධනයි දෙකම ගහන්න ඕනේ නැහැ මොකක් හරි එක්ක ෆන්ක්ෂන් එකක ධන දෙකෙන් කයින් එන්න ඕනේ පියුමිගේ හරි වරහණක් එන්න ඕනේ පියුමි හැබැයි දෙපැත්ත නෝනේ
අනිවාර්ය ෆන්ක්ෂන් එකක් දැම්මොත් වරහණක් එනවනේ. සමානයි සම් කියලා ගහලා වරහණක් ඇතුලේ ඉන්න ඕනේ. කොහොම දැම්මොත් වැරදි. උත්තරේ එන්නේ නැහනේ. වරහණ අනිවාර්යෙන් එන්න ඕන. හරි බලමු අපි. F8 කොටුවේ ඒ කියන්නේ මේ රාජ්‍ය ලකුණු මුල් ලකුණු ගණනය කරන්න F8 කොටුවට දාන්න ඕනේ මොකද්ද? F8 කොටුවට ඇතුළත් කර යුත්තේ මොකද්ද කියලා තමයි අහන්නේ. හැබැයි ෆන්ක්ෂන් එකක්. සම් කියන සිතේ යොදාගෙන කරන්නයි කියලා තමයි කියන්නේ. ඒතොර කරන් තියෙන්නේ මෙච්චරයි. මෙතෙන්ට එන්න ඕන. සමානයි සම් කියලා ෆන්ක්ෂන් එකේ නම දැම්මා. වරහණක් ඇරියා. දැන් මෙතන ඉඳන් ක්ලික් කරලා මෙතෙන් අදින එක නේද අපි කරන්නේ. අර මවුස් එකෙන් ක්ලික් කරලා අදිනකොට මොකද්ද වෙන්නේ? මෙතන F4 එනවා. ඊට පස්සේ කෝලන් එකක් ඔටෝමැටිකලි දාගන්න ඕනේ මෙන්න ඩොට් දෙකන්නේ. ඇයි මෙතන මෙහෙම අදිනකොට F4 ඉඳන් F7 දක්වා. F4 කෝලන් F7. ඔන්න ඕක නේද ෆන්ක්ෂන් එක. කොහොම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙහෙම ලියන්නත් පුළුවන්. සම් කියලා ගැහුවා. අර අපේ මෙයා ලිව්ව විදිහට කවුද මේ රසිදු වෙව්ව විදිහට. F4 දැම්මා. දාලා හැබැයි ධන ලකුණු හැම දාන්න එපා. ඉතින් ෆන්ක්ෂන් එක ධන ලකුණු දෙකක් ඕනේ නැහැ. සම් එක දැම්මම එයා දන්නේ. මේක දාලා කමාවක් දාන්න. ඊට පස්සේ F මේක කීයද F5. කමාවක් F6. කමාවක් F7. එහෙම දාන්න පුළුවන්. ඒත් අවුල නැහැ. ඒත් උත්තරේ එනවා. හරි. මෙහෙම. හැබැයි කමා වලින් වෙන් වෙනවා. ධන ලකුණු වලින් නෙමෙයි. හරි. එහෙම නැත්නම් ඊට වඩා සරලයි මෙහෙම දාන්න පුළුවන්. හරි. ඔන්න ඔය දෙකෙන් එකක් තමයි එන්නේ. හරි. තර පියුමිගේ අවුල තියෙන්නේ වරහණ දාලා තිබ්බේ. වරහණ අනිවාර්යෙන් එන්න ඕන. ඔන්න ඉතින් ඔන්න ඔය විදිහට එන්න ඕන. සමානයි අනිවාර්ය ෆන්ක්ෂන් එක දැම්ම ෆන්ක්ෂන් එකෙන් පස්සේ වරහණක් එන්න ඕන. හරි. ඔය විදිහට තමයි එන්නේ. ඉතින් හරිම ලේසි. හරි. හරි. right. ඊට පස්සේ ඔන්න ඇවරේජ් එක හොයන්න තියෙනවා. G4 කොටුවේ. දැන් මෙන්න මේ කට්ටියගේ ලකුණු වල ඇවරේජ් එක. මේ පැත්තට. හරි. G එකේ. හැමෝගෙම ඇවරේජ් එක. ඒකට බලන්න.